හය ශ්‍රේණිය ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මැස් TV YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අලුත් පාඩමක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කලින් මම වෘත්තය පාඩම channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඉතින් මම ගණිත අංශයෙන් උසස් පෙළ හදාarලා දැන් විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරගෙන ඉන්නවා. ඉතින් අද මම 6 ශ්‍රේණියේ පළවෙනි කොටසේ දෙවෙනි පාඩම තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. ස්ථානීය අගය කියන පාඩම. එතකොට මේ පාඩම මම කොටස් තුනක් යටතේ තමයි ඔයාලට කියලා දෙන්නේ. පළවෙනි මාතෘකාව තමයි ස්ථානීය අගය. දෙවෙනි මාතෘකාව තමයි ගණක රාමුවකින් නිරූපණය. ගණක රාමුවක් හා සම්බන්ධ පොඩි කාරණා ටිකක් තමයි කියලා දෙන්නේ. තුන්වෙනි මාතෘකාව තමයි සංඛ්‍යා කලාප කියන මාතෘකාව. ඉතින් මේ මාතෘකා තුන යටතේ තමයි මම ඔයාලට මේ පාඩම කියලා දෙන්නේ. ඊට පස්සේ අපි ස්ථානීය අගය කියන මාතෘකාව ගැන සාකච්ඡා කරනවා. අතන ස්ථානීය අගය කියන මාතෘකාව මම සාකච්ඡා කරන්නේ ස්ථාන දෙකක් සම්බන්ධ ගැටලු කියන අනුමාතෘකාව යටතේ. එතකොට මම ඉස්සල්ලාම ගන්නවා 35 කියන සංඛ්‍යාව. දැන් මේ 35 කියන සංඛ්‍යාව මම ලියලා තියෙන්නේ ස්ථාන දෙකක් භාවිතා කරලා. ස්ථාන දෙකක් භාවිතා කරලා තමයි මේ 35 කියන සංඛ්‍යාව මම ලියලා තියෙන්නේ. එතකොට දැන් පහේ ඉලක්කම ගත්තාම පහේ ඉලක්කමට තියෙනවා ස්ථානයක්. ඒතර ස්ථානයට තියෙනවා නමක්. එතකොට ඒ ස්ථානයට අගයක් තියෙනවා. ඒ වගේම ඒ ස්ථානයට අගයක් තියෙනවා. ඒතර පහේ ඉලක්කමේ ස්ථානය තමයි එක ස්ථානය. පහේ ඉලක්කමේ ස්ථානය තමයි එක ස්ථානය. ඒ වගේම පහේ ඉලක්කමේ ස්ථානයට තියෙන අගයක්. පහේ ඉලක්කමේ ස්ථානයට තියෙන අගය තමයි ස්ථානීය අගය. එතකොට පහේ ඉලක්කමේ ස්ථානීය අගය තමයි 1. පහේ ඉලක්කමේ ස්ථානීය අගය තමයි 1. දැන් බලමු තුනේ ඉලක්කම. තුනේ ඉලක්කමට තියෙන ස්ථානයක්. එතකොට තුනේ ඉලක්කමට තියෙන ස්ථානය තමයි දස ස්ථානය. තුනේ ඉලක්කමට තියෙන ස්ථානය තමයි දස ස්ථානය. එතකොට තුනේ ඉලක්කමේ ස්ථානීය අගය කීයද? තුනේ ඉලක්කමේ ස්ථානීය අගය තමයි දස ස්ථානය. තුනේ ඉලක්කමේ ස්ථානීය අගය තමයි 10. තුනේ ඉලක්කමේ ස්ථානීය අගය තමයි 10. ඉතින් ඒ ටික තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අපි දැන් යම් බාන්න ඉස්සරහට. එතකොට ඊට උදාහරණයම ආයෙ ගත්තොත් තව දෙයක් මට ඔයාලට කියලා දෙන්න තියෙනවා මේ සම්බන්ධව. එතකොට මේ සංඛ්‍යාවකින් නිරූපණය වන අගය කියලා එකක් තියෙනවා. පහෙන් නිරූපණය වන අගයක් තියෙනවා. තුනෙන් නිරූපණය වන අගයක් තියෙනවා. එතකොට අපි දැන් බලමු පහෙන් නිරූපණය වන අගය ගන්න කොහොමද කියලා. දැන් කලින් කියලා දුන්නා වගේම මේ ස්ලයිඩ් එකේ පේනවා වගේම පහ කියන ඉලක්කමේ ස්ථානීය අගය. පහට අයිති ස්ථානයේ අගය 1. ස්ථානයේ අගය පහේ ඉලක්කමෙන් වැඩි කරොත් පහෙන් නිරූපණය වෙන අගය ලැබෙනවා. ඒ කියන්නේ 1/5ක්. ස්ථානීය අගය වැඩි කරන්න පහේ ඉලක්කමෙන් 1/5ක් 5යි. එතකොට පහේ ඉලක්කම නිරූපණය වෙන අගය 5. එතකොට 1 කියන්නේ ස්ථානීය අගය. අපි බලමු 3 කියන සංඛ්‍යාව අරන්. 3 කියන සංඛ්‍යාවේ නිරූපණය වෙන අගය මොකක්ද කියලා. දැන් 3 කියන සංඛ්‍යාවේ ස්ථානීය අගය 10. ස්ථානීය අගය 3 කියන සංඛ්‍යාවෙන් වැඩි කරොත් 3 කියන සංඛ්‍යාවේ නිරූපණය වෙන අගය ලැබෙනවා. අතර ස්ථානීය අගය මොකද 3? 10.
10 වැඩි කරන්න 3න් 10 ඒවා 3ක් 10 ඒවා 3ක් කීයද 30යි. එතකොට 3 කියන සංඛ්‍යාවේ නිරූපණය අගය තමයි 30. 10 කියන්නේ ස්ථානීය අගය. තවදුරටත් අපි ඉස්සරහට යමු. මම ගන්නවා සංඛ්‍යාව 53 කියලා. එතකොට 3 ඉලක්කම නිරූපණය වෙන අගය ගන්නෙ කොහොමද? 3 ඉලක්කමේ ස්ථානය එක ස්ථානය. 3 ඉලක්කමේ ස්ථානීය අගය කීයද? 1. ඒතර ස්ථානීය අගය වැඩි කරන්න 3 ඉලක්කමේ. එතකොට ස්ථානීය අගය මොකද්ද? 1. 1 වැඩි කරන්න 3න්. ඒ කියන්නේ එකේ ඒවා 3ක්. උත්තරේ 3යි. 3 ඉලක්කම නිරූපණය අගය 3යි. අපි ගමු 5 ඉලක්කම. 5 ඉලක්කම නිරූපණය වන අගය ගන්නේ කොහොමද? ඒතර 5 ඉලක්කමේ ස්ථානය දස ස්ථානය. ඒතර 5 ඉලක්කමේ ස්ථානීය අගය කීයද? 10. ස්ථානීය අගය වැඩි කරන්න අදාළ සංඛ්‍යාවෙන්. එතකොට 10 වැඩි කරන්න 5න් 10 ඒවා 5ක්. උත්තරේ 50යි. ඒතර 50 කියන්නේ 5 ඉලක්කමෙන් නිරූපණය වෙන අගය. 10 කියන්නේ 5 ඉලක්කමේ ස්ථානීය අගය. තවදුරටත් ඉස්සරහට යන්න අපි තව උදාහරණයක් ගමු. මම ගන්නවා 65 කියන සංඛ්‍යාව. අපි බලමු 5 ඉලක්කම නිරූපණය අගය කීයද කියලා. 5 ඉලක්කමේ ස්ථානය එක ස්ථානය. 5 ඉලක්කමෙන් ස්ථානීය අගය කීයද? 1. ස්ථානීය අගය වැඩි කරන්න අදාළ සංඛ්‍යාවෙන්. එතකොට ස්ථානීය අගය 1 ඒක වැඩි කරන්න අදාළ සංඛ්‍යාවෙන්. එකේ ඒවා 5ක්. උත්තරේ 5යි. 5 කියන්නේ 5 ඉලක්කම නිරූපණය වෙන අගය. 1 කියන්නේ ස්ථානීය අගය. දැන් බලමු 6 ඉලක්කම. 6 ඉලක්කම නිරූපණය වෙන අගය කීයද? 6 ඉලක්කමේ ස්ථානය දස ස්ථානය. ස්ථානීය අගය 10. ස්ථානීය අගය වැඩි කරන්න අදාළ ඉලක්කමෙන්. 10 වැඩි කරන්න 6න් 10 ඒවා 6ක්. උත්තරේ කීයද? 60යි. 6 ඉලක්කම නිරූපණය වෙන අගය 60යි. ඒතර 10 කියන්නේ මොකද්ද? ස්ථානීය අගය. එතකොට මේ උදාහරණ තුන සමග මේ වීඩියෝ එකකින් කියලා දෙන්න උත්සාහ කරපු පාඩම ඉවර වෙනවා. එතකොට මම ඊළඟ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ විසඳු ගැටළු වීඩියෝ එකක් තමයි මම ඔයාලට ඊළඟට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අභ්‍යාස ටික මම මේ ස්ක්‍රීන් එකේ පෙන්වන අභ්‍යාස ටික ඔයාලා ගෙදරදී උත්සාහ කරන්න. පළවෙනි අභ්‍යාසය, දෙවෙනි අභ්‍යාසය, ඒ වගේම මේ තුන්වෙනි අභ්‍යාසය කරලා තියාගන්න. මොකද මම මේ අභ්‍යාස තුන ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට පුළුවන් හරි වැරදි බලාගන්න මගේ සාකච්ඡාවත් එක්ක මම පැහැදිලිව සාකච්ඡා කරනවා. එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී ගන්නේ විසඳු ගැටළු අභ්‍යාසයක්. මේ අභ්‍යාස තුන කරලා තියාගන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.